ඉතින් අලියෙක් ඇවිල්ලා good morning. ඉතින් ටික දවසක ඉඳලා plan කරගෙන හිටියා යන්න ගමනක් නිවාඩුවක් හම් වෙනකන් කැම්පස් එකේ. ඉතින් ටිකක් ලොකු නිවාඩුවක් හම්බුණා. උඩවල බලන්න යන්න, එතකොට උඩවල ඩෑම් එක බලන්න යන්න. එතකොට විශේෂයෙන්ම වනසත්තු ඉන්නවනේ. වැඩියෙන්ම මම ආස කරන්නේ අලියැත්තුන්ට. ඉතින් අලියැත්තු බලන්න යන්න ගොඩාක් ආසාවෙන් හිටියා. මොකද පාක් එකට නොයා කූඩුවකින් අලියෙක්වත් නොබලා ඉතින් කැලෑවින වන අලියෙක්ව ඉතින් ළඟට බලන්න පුළුවන් තැනක් තමයි උඩවලව කියන්නේ. දැන් ඉන්නේ චන්ද්‍රිකා වැව ගාව. මේ තියෙන චන්ද්‍රිකා වැව ඉතින් එනනේ කොච්චර සුන්දරත්වයක් තියෙනවද කියලා. ඒක හැබැයි මේ දවස්වලට මෙහාට රස්නෙයි. ගල්ගමුවේ අපි ගියේ පාර හරහලි බලන්නනේ. දැන් මේක බලමු පාර අයිනේ අලි ඉන්නවා. හැබැයි රැට මේ සත්තු පාර හරහා පැනලා ගම් වලට එනවලු. ඉතින් අපි ගිහලා බලමු අද කොහොමද ඉන්නවද කියලා. ඉතින් ඇත්ත අතුරු සෙවණට අලි පැටවු රැක බලා ගන්න තැනට යන්න ආසාවෙනුත් ඉන්නවා. එකපාරක් ගියා. ඉතින් ඔයාලට වීඩියෝ එකකින් පෙන්නන්න මම බලන් ඉන්නවා. බලමු අද මේ කොහොමද ටයිම් එක කියලා. මොකද මම එද්දි චුට්ටක් පරක් වෙලාද ආවේ. අපි ගිහලා බලමු අද කොහොමද කියලා තත්ත්වය. හොඳ වෙලාවට අපේ අම්මලාගේ ගම උනේ තිස්සමහාරාම. ඉතින් නෑදෑයෝ ඇඹිලි පිටියෙත් ඉන්නවා. එහෙ නැවදිලා තමයි ඉතින් මේ ගමන පටන් ගත්තේ. මේ දවස්වල වහිනකොට වැලි ගහ. එච්චර එදුවට මාර දුකයි. හරි හරි යන්ටත් ගාලා. බලන්නකො තියෙන ලස්සන මේ හරිය. ආරයි guys මේ තියෙන්නේ ඩෑම් එක. බයිකරට දෙවි කරයි තියෙන්නේ පේන්න. සෑහෙන්න මේ වතුර හිඳිලා තියෙන්නේ මේ පැත්තට. මම හිතන්නේ මේ කාලේ ලොකුට වැස්සක් නෑ. එන්න හොම තමයි ඉතින් තේරෙන්නේ නෑ. බලන්නකො පේන කඳු ටික ලස්සනට මෙන්න මේ කෝලිමට. අපි යන්න ඕනේ මෙන්න මෙහාට. මේ පැත්තට යන්න ඕනේ. වෙනදාට මෙන්න මේ ඩෑම් එක අයිනේ මෙන්න මේ රූට් එකේ අයින දිගට ඉන්න අලියෙක්. ඉතින් අද නෑ යාව පේන්නේ. හරි අපි එනම් ගිහිල්ලා බලමු. ඩෑම් එකේ වතුර නන්නේ. තමයි මාකට් කරන්නේ සෑහෙන. මේකත් විදේශ විනිමය කියන විදිහට ඉතින් මිනිස්සු යලි ප්‍රශ්න තියෙන පැතිත් තියෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනව නැත්තේ නෑ. ඉතින් ඒ වුණාට ඉතින් අලි හින්දා ලංකාවට කොච්චර ආර්ථික විනිමයක් තියෙනවද කියලා ඉතින් මේ වගේ දැනකට වම් පේනවා. ඉතින් මේ ඔක්කොම හොටෙල්ස් මේ පාර අයිනට හැදලා තියෙන ඔක්කොම හොටෙල්.
ටිකක් ගන්න එනවනේ. මොනවා තව අලි වගේ උත් ටිකක් තියෙනවා නේ. මේ පැත්තේ අලියට අපි අලි බලන්න ගොඩක් දුර ඉඳලා ආවට සමහර මිනිස්සුන්ගේ ගෙවල් ළඟට අලිය. ini alia ini supirila itun balaගෙන ඉන්නවා මෙතන. Kena ni dia. Ini bagian dia. Ini anak dia. होटल ඉතින් බලන්නකො මේ වගේ හොටෙල් එකකට මිනිස්සු එන්නේ නැතුව දීද කියලා. මේ වගේ හොටෙල් එකකට අපිට නැතිලෙන්නේ නැතුව දීද බලන්නකො මේ අලි. එන්නේ යනවා ඒක. මේව තමයි ඉතින් ලංකාවට සල්ලි කරන උල්පත්. අපි යන් ඉස්සරහට ඒ අලියට බයි කියලා මම කියනවා. අනික සුද්ධ එන්න මෙරින් අලි බලන්නවා. විදේශ විනිමය කියන්නේ සුද්ධ පුරුද. බලමු ඉස්සරහට. මම අද බලන්න හිතන් ඉන්නවා ඉස්සරහටම කැලෑවට ඇතුළු වෙනකොටම අලියේ. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා මේ ඉස්සරහ තවත් ඉන්න ඕනේ. මොකද මේ කැලෑවයිනේ මෙතන මේ අඟලකුත් කපලා තියෙනවලට පේනවද දන්නේ නැහැ මේ ඒත්කින් අනිවාර්යය මහාට එන එක නවත්තන්න තමයි ඉතින් ඔය අගල කවල දෙන්නේ. අලි වැටක් තියෙනවා. ඉතින් ගහලා තියෙනවා අලින්ට කැම දෙන්න එපා කියලා මෙතන පෙනකට අලියෙක් ඉන්නවා. අද නෑ. බලමු ඉස්සරහට ගිහිල්ලා මේ ඉතින් තව ඉදීදී කියලා දෙන්නේ තුන් දෙනෙක්. පාක් එකට නොයා අලි බලන්න පුළුවන්. යන්න ඕනේ උඩවල බව තලි බල. දෙවෙනි අලියත් ඉන්නවා ඉස්සරහ. ඉතින් ටිකක් ආවා මේ උඩවල පිවිසුමත් පහු කරගෙන ආවා ටික. ඉතින් ඉස්සරහ ඉන්න තව අලියෙක්. අයින් ඉස්සරහ බලන්න ඔයාලම. එයා තනියම ඉන්න කවුරුත් එයා ළඟ නැහැ. දන්නේ සරාලියද දන්නේ. අන්නේ අලිය බය වුණා මට. මම මෙතන ඉස්සෙල්ලාම නවත්තලා ඒ අලිය අසලට යන්නේ.
එළියට තමයි චුට්ටක් බලා ගන්න දීලා. බලමු. මේක ලංකා සීනි සමාගම සෙවණගල. එතනින් තමයි යන්න ගියේ. සෙවණගල ගන්නවනේ කට්ටිය. සෙවණගල දන්නවා සීනි සමාගම නම් දන්නේ සෙවණගල කිව්වා. ටිකට් එකට 120ක් ගත්තා. ඉස්තර ටික සඳගිරිය අඩවල ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම් ප්‍රදේශයේ ජීවිත සොතකි. වෙඩි පහරවල වලට ලක් ප්‍රතිකාර ලැබුවද අවසාන වෙඩි පහරක් සිදු වූ තුවාලයක් ආසාදනය වෙමින් ජීවිතක්ෂයට පත් වේ. මෙම අලියාගේ ඇටසැකිල්ලෙහි ඉදිරි වම් මතේ පස්තිකට කාය දෙති වෙඩිල්ල උන්ට තාමත් දැකගත හැකියි. ඉදිරි වම් මතේ වම් මත උණ්ඩයකට වැදිලා මේන් යලි වර්ෂ ඒ කියන්නේ මේන් අපි දන්නා මෙමත් ඉන්න මේන් දකුණු ආසියානු අලිය එලිපන් මැක්සිමස් කියන්නේ එයා තමයි මේන් අප්‍රිකානු අලි ඒ කියන්නේ දැන් අපිට වර්තමානයේ බලන්න පුළුවන් අලිය තමයි මේ ඉන්නේ මේ ඉස්සර හිටිය මෙමත් මේන් ඌරෙක් වගේ සතෙක්ගෙන් අලියෙක් ඇවිල්ලා තියෙනවා. එන්න දැන් ඉන්නේ නැත්තම්. මෙන්න ආසියානු අලි.
මේ තියෙන්නේ අලියාගේ හිස්කා බල ඇටසැකිලි ටික. මේ මොකද්ද? අලියාගේ පෙනහලු. මේ තියෙන්නේ අලියගේ හැක්. මේ නලිය අලි කිඳි. මේ දෙන්නේ අලියගේ විස්තර. ඇස්, රෝම, මොළය, දත්, පා, අඩි, සම, වල්ගේ. මේ තියෙන්නේ කෘතිම පාදවලින්ට දාන. මෙන්න මෙයාට දාපුවා වෙන්නේ නැති. මේ ඉන්නේ අලි දත්. ඒ තියෙන්නේ අලි දත්. මේ තියෙන්නේ සාමාන්‍ය මිනිස්සෙක් එක්ක අලියාගේ තියෙන විශාලත්වය හිතා ගන්න එතකොට. මේග බුලට් විජය පිනෝඩ අරවින්ද මාතලි. මේ මෙහෙන් ගියපු කට්ටිය වෙන්නේ නැති මේ ඉන්නේ ඔක්කොමල. මම දන්න විදිහට ඔය මාතලි බුලට් විජය එහෙම මෙහෙන් සංරක්ෂණය කරලා දෙකමාරට තමයි දැන් මෙතන මේ අලින්ට කෑම දෙන්නේ. කෑම කියන්නේ අලි වැටවුනේ ඉන්නේ මෙතන කොට. එයාලට කිරි දෙන්නේ 8 මේ 2:00ට. ඉතින් 2:00ට පේනවනේ සෙනඟ දැනටම. ඉතින් මං ආවා මෙතෙන්ට මෙන්න මෙයාව බලන්න. නාමල්. කවුවිති මිනිස්සුන්ගේම වැඩ හින්දා තමයි ඉතින් මෙහෙම වෙලා තියෙන්නේ අද මෙයාට මෙතන. මේ තියෙන්නේ යා දාන කකුල් පුරු කකුල. දැන් නම් ටයිම් එක හරි අලි පැටව ටික එනවා ටික ටික. ආට වෙනන් දන්නේ නැහැ දුරින් යනවා චූටි චූටි පැටව ටික මෙන්න මෙතන. මෙතනින් තමයි එන්නේ ඔක්කොම උන් ටික. දැනට නම් මෙන්න මෙතන ඉන්නවා ටික දෙනෙක්. කට්ටිය යනවා. මං අලි ටික පෙන්නන්න ඉස්සෙල්ලා ඉඳ ගන්න ඕනේ.
That's mum, I think, that's the babies. So they have the milk, but they're controlling it. Not that there's going to be anything for them there, for the little buggers go. Look at that one, it's got a little bit of food in front of it. Outrageous, Olivia! And anteaters are similar, but not as long. Well, you need something that's like good charge for it. You could eat it. No, I agree. Me? What? Oh my god, it'd be cute! Oh, little fly. Change their tune. What she said? You can't hear that. It's quite funny looking, isn't it? Or she changed their tune from Awful Abbey then. I think you're that one. Because you're the one after that. You need to
ඉතින් ඔන්න අත්අතුරුසෙන වීඩියෝස් ටික මම දාන්නම් ඔයාලට බලන්න. ඉතින් සූටි කොටව ඉන්නවා. ඉතින් මේ පැත්තේ උඩ වැලව මේ සයිඩ් එකේ આવත් අනිවාර්යෙන් ඉතින් බලලා යන්න ඇවිල්ලා මේ පස්සට කොටව ඉන්නවා. පුංචි ළමයි ඉන්න නම් ගොඩක් ආසයිනේ. පුංචි ළමයි නේ ඉතින් අඳින්න කවුද අකමැති. ඉතින් ඇවිල්ලා බලලා යන්න උදේ 10:00ටයි දවල් 2:00ටයි හවස 6ටයි තමයි අඳින්න කිරි දෙන්නේ. 3 වේලක් කිරි දෙනවා. ඉතින් ඔය වේලවල් අතරේ ඔයාලට ඇවිල්ලා බලලා යන්න පුළුවන් ඉතින්. එහෙනම් ඉතින් මේ අපි තව vlog එකකින් හම්බෙමු. එහෙනම් අදට මම යනවා. තාත්ති සමහරවම හම්බන්තොට පැත්තේ යන්න කියලා හිතාගෙන ඉන්නවා. ඒ පැත්තේ මම vlog එකක් තිබ්බොත් ඉතින් ඔයාලට මම දාන්නම් අනිවාර්යයෙන්. එහෙනම් මං ගිහලා බලන්න.